ඒ කියන්නේ ඔයාලගේ දැන් ඔයාලා භූගෝලයේ විෂයට එකක් ගත්තොත් ඒකේයි තියෙන්නේ සර්ට යන්නේ. හැබැයි මගේ නම් විෂයන් තුනේමයි තිය සර්ට. භූගෝලයේ මම එනකොට මුල්ම මම ආවේ තන්සිල් මාස 10යි. අවුරුදු දෙකේම ආවේ නෑ. ඒ ඇවිල්ලත් ඒ කියන්නේ කිසිම හීනයක් තිබ්බේ නෑ කැම්පස් යනවා කියලා. ඉගෙන ගන්න ඕනේ හින්දා වගේ එකක් තිබ්බේ. ඊට පස්සේ ඇවිල්ලා සර් කියලා දෙන්නේ වගේ කියන ඒවා ඒ විදිහටම කරා හැබැයි ඊට පස්සේ සර් මොම ගන්නකොට තමයි සර් ඔය අනිත් ක්ලාස් මොනවද කියලා හැමෝගෙම එක අහනවා. ඊට පස්සේ එහෙම කියනකොට මම අනිත් ක්ලාස් යන්නේ මම ඉකොන්න මුලින්ම ගියා. මම කරේ ඉකොනොමි මීඩියා භූගෝලයයි. ඉකොන් මුලින්ම ගියාට ඉකොන් මුලින්ම නම් මට අවුලක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මීඩියා කරනකොට මීඩියාත් මම හිතුවා කරගනි ඉස්කෝලේ කියලා. සර් හනරත් මම කිව්වේ ඉස්කෝලේ කරගන්න පුළුවන් සර් ක්ලාස් ඕනේ කියලා. ඊට පස්සේ සර් හැමදාම අහනකොට අර මට හැමදාම බෑ කියන්නේ සර්. ඊට පස්සේ මම අම්මට ගිහින් කිව්වා සර් හැමදාම අහන කොහොමද මම බෑ කියන්නේ මේ මං යන්නද කියලා. අම්මා කොහොමද යන්නේ කිව්වා. මං කැමති හින්දා අම්මා බල කරේ නැත්තේ. ඊට පස්සේ සර් මම සමන් සර්ත් එක්ක කතා කරලා ඊට පස්සේ මම සමන් සර් ළඟට ගියා. සර් ඒ සර් ළඟට යනකොට මාස 6ක් හරි 7ක් හරි මට හරියට මතක නැහැ. ඒ ගිහිල්ලා සරින් සර් යනවා දැන් මීඩියා කරගන්න ඕනේද කියලා. මම මීඩියා ක්ලාස් ගියත් සර්ගේ බලහිල්ලට නැත්තම් යන්නේ හිටියෙත් නෑ. ඒකයි කියන්නේ අර මගේ මහන්සියට වඩා සර් මාව ක්ලාස් වල යවන්න තිබ්බ මහන්සියට තමයි මම මෙතන ඉන්නේ. ඊට පස්සේ ඉකෝනුත් මට අන්තිමට හොඳටම අමාරු වෙලා තිබ්බේ. ඊට පස්සේ ඒකත් දැන් ඉකෝන් කරගන්නවා. අඩි ඉකෝන් තමයි අමාරු කියලා. හැමදාම මම එනවා පන්ති වලට දැන් පාඩම් කරන්න ඕනේද කියලා. මම එතකොට නම් පාඩම් කරා. මම කොහොම හරි අන්තිම වෙනකම් තනිකරම අපි ඇවිත් කටියට යාළුවෝ ටික ඇවිදින්න යනවා තනිකරම පිස්සුවක් වගේ කිසිම ගානක් තිබ්බේ නැහැ. ඒ ඉකෝන් මීඩියා භූගෝලය මම ලාවට වගේ කරගත්තානේ. ඊට පස්සේ ඉකෝන් කොහොම හරි අන්තිම මාසේ හොඳටම එරිලා තිබ්බේ. මට තිබ්බේ මම අන්තිම මාසේ වෙනකම් පාස් පේපර්ස් කරලා තිබ්බේ නැහැ ඉකෝන්. 20 ගණන් තිබ්බේ ෆස්ට් පේපර් එකට. ඊට පස්සේ ඔන්ලයින් ක්ලාස් එකක් හම්බුණා මිලින්ද සර්ගේ. ඒක ගියා ඉතින් සර් මාන්දර 3 වෙනකම් ක්ලාස් කරා. ඒක හින්දා තමයි අද මම ඉකෝන් වල එකක් ගත්තේ. මේ කොහොම හරි ඉතින් මම හැමදේසෙම දැන් ඔය ඉස්කෝලේ අපේ අවුරුදු 4යි දැන් පටන් ගන්න නේද? ඒකේ පළවෙනි අවුරුදු 101ක පාසලේ පළවෙනි මේ කැම්පස් ශිෂ්‍යාවෙන් ලැබුණ එක තමයි මගේ හිණේට වඩා ඒක තමයි ලොකුම සතුට. ඉස්කෝලේ ගුරුවරු හැමතිස්සෙම කතා කරනවා ගොඩක් පෝස්ට් ෂෙයා කරනවා මගේ වීවල. ඒ හැමදේම මම මුලින්ම අපුවා මට සර් මතක් වෙනින් මම හැමදේම සර් දානවා සර් වෙලාවක් නැති වුණත් කමක් නැහැ. මම දානවා සර් පුළුවන් නම් බලන්න කියලා සර් බලනවා. මේ අද ඉච්චර ගෞරවයක් වෙන ඉස්කෝලේකට ගියා නම් ඒත් මට නෑනේ. මම ඒ ගියේ අපේ ඉස්කෝලේ ඉඳියෙත් ඒකම සර් කිව්වා. මේ ඒ ඉඳලා නංගිලා අපි ඉස්කෝලේ නංගිලා වල ඉන්නේ බලනවා. මේ එහෙම ඉඳලා අද කරගත්ත දේ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. සර්ට පින් දීලා මදි හැමදාම. එන්නේ සර්ගේ ගෝලයක් වෙන්න හම්බුනේ ලොකු සතුටක්. අනිත් එක මාත් මහලුවට පාඩම් කරේ නැහැනේ. සර් කියන දේ හරියටම කරා. ඇත්තටම ඔයගොල්ලෝ මහලුවට පාඩම් කරේ නැති වුණා දැන් මහන්සි වෙනවා කියලා ඇති. පාඩම් කරන්න මට වඩා හොඳ රැන්ක් එකක් දාන්න පුළුවන්. මම අන්තිම මාස 10 කරගත්ත දේ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඔයාලට අනේ මට ඉතින් එහෙම කියන්න දේවල් නැහැ. සර්ට තමයි පින් දෙන්න තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මේ මම කියන්නේ ඔයාලා දැන් මුලින් ඉඳන් යනවානේ ක්ලාස්. ඔයගොල්ලෝ මුලින් ඉඳන් හදාගන්න. සර් කියන දේවල් ඒ විදිහට කරන්න. කවදාවත් ඒ දේවල් නොකර ඉන්න එපා. මාත් ගොඩක් මහන්සි වෙන කෙනෙක් නෙමෙයි. මේ සර් කියන දේවල් ඒ විදිහට කරපු හින්දායි අද මම මෙතන ඉන්නේ. ඕන තැනක මම කියනවා සර් හින්දාමයි මට රිසල්ට්ස් ගන්න පුළුවන් වුනේ කියලා. ඒ වගේම අම්මයි තාත්තයි ඒගොල්ලෝ මුලව කරා ගොඩක්. අම්මම පාන්දර පාඩම් කරනකම් අම්මත් ඇහැලා ඉන්නේ. ඒගොල්ලෝ අයියා හැමදේම එනුදම අයියා හැමදේම ඉන්දියා. එයා තමයි මට අන්තිම එල්ටිಒ කරලා දෙන්නේ. එයා තමයි මට භූගෝලයේ ගොඩක් දේවල් කියනවා. මගේ පොත්වල පිටකවර පවා දාලා දුන්නේ අයියා. ඒ කියන්නේ සර් හැමදාම මගේ පොත බෙන්නලා කියනවා. ළමයින්ට බෙන්නලා කියනවා. බලන්න ලස්සනට ළමයි දාලා දෙනවා සර් කියනවා ගෙද. කවදා හරි බලන්නාම මනමාලයකට ඒ පොත බෙන්නන්න කියලා. අයියා දාලා දුන්නේ මට ඉතින් ඒක සංසාරේ වැඩ කියන්නේ නැහැ. ඒ හැමදේටම අයියා තමයි ඉන්දියා. ඒක දුක අයියා. අම්මා තාත්තා අයියා අප්පා ඔක්කොම
දැන් ඉස්කෝලේ මැඩම් මම විභාගෙට යන කලින් දාලා තිබ්බ වොයිස් මැසේජ් එකක් ආශිර්වාද කළා. ඒක ඇහුවම ඇත්තටම ඇඬෙනවා. එහෙනම දිගු මැසේජ් එක මට ඇඬුණා. මම ඒක විභාගෙට යන හැමදාම අහලා ගියා. මට මැඩම්ගේ ලොකු කීනයක් තමයි මම කැම්පස් වලදී. අර නිකන් තුන් ලෝකෙම දෙවිවරුන්ගෙන් ආශිර්වාද ඉල්ලලා දාලා තිබ්බා. ඒක හැමදාම කොහොම ඇඬෙනවා මට මේක කරගන්න බැරි වෙයිද කියලා. මම මේකට එනකොටත් මට කැම්පස් යනවා කියලා හිතන්නේ තිබ්බේ නැහැ. සර් තමයි ඒ හිනේ සර් හින්දා ඉෂ්ට වුණේ තද සර් හින්දා. ඕගොල්ලන්ට මේ වගේ පන්ති යනවා ඉතින් හම්බෙන්නේ නැහැ කොහොමද. මම අපේ ඉස්කෝලේ දැන් ළමයිටත් කියනවා දැන් මිස්ලා මට කෝල් කරනවානේ. ඊයේත් අපේ ඉස්කෝලේ බන්දුල තමයි මිස් කෝල් කරා. මිස් කෝල් කරලා මගෙන් ඇහුවා මේවා කාගේද ජීව පන්ති ගියේ කියලා. ඒ නිසා ගලංග සර්ගේ නම කියලා සර් එකෙන් අහන්න කිව්වා 2026 දෙනවා මම ක්ලාස් පටන් ගන්න ගවද කියලා. මම දන්නේ හැමෝටම කියන්නේ සර්ව මගේ අද මම මෙතන ඉන්නේ සර් හින්දා ඇත්තට මේක නම් අර අක්කල් මෙතන කතා කරනකොට ආසාවක් තිබ්බා කතා කරන්න. ඒත් හිතුවේ නෑ මෙහෙම රෑන්ක් එකක් දාලා කතා කරන්න පුළුවන් වෙයි කියලා. 100න් උඩ ඒ කියලා හීනයක් නුනම. මම රිසල්ට් ෂීට් එක මට දැම්මම අයියා දැම්ම ගෝල් කළා. මම දෙපාරක් බැලුවා මගේ නම තියෙන්නේ කියලා. ඒ තරම් හිතාගන්න බෑ මමද මේ කියලා. ඇත්තටම සර් හින්දා සර් දෙන දේවල් ඒ විදිහට කරන්න පාඩම් කරන ඒවා සර් කියන විදිහට කරන්න මම වැඩිපුර මොනවත් කරේ නෑ. ඔය සර් කුෂිකර්මාන්ත වගේ ටියුට් එක අපිට පොයින්ට් අවුට් දුන්නා පාඩම් කරන්න. මේ ටික විතරක් කරන්න කියලා. ඒ ටික විතරමයි මම පාඩම් කරේ. මම පොතම පාඩම් කරන්න ගියෙත් නැහැ. හැබැයි සර් කියන විදිහට රූප ඉස්කෝලේදී නම් කරගත්තේම නැහැ. දන්නේම නැහැ ලියන්න. විභාගයකට ගෙන මම පේපර් වල ලියන්න දන්නේ නැහැ. 50 ගණන් 30 ගණන් කොහොම ලබන දෙපේ. සර්ගේ ගුරුව මගේ ගුරුව පොත ඇත්තටම ලස්සනයි. ගුරුව ඇඳලා ඒ කියන්නේ ඒ ඔක්කොම ඉතින් සර් හින්දා. මම ඇති ඒ අනේ මට කියන්න තියෙන ඉතින් සර් හින්දා තමයි මම මෙතන ඉන්නේ. සර් ගොඩක් පිං. සර් දෙන්න දෙයක් මම දන්නේ නැහැ. මම හොඳ දැනකට ගිහින් හැමදාම සර් මතක තියෙයි. සර් හින්දානේ කියලා මම හැමදාම කියනවා. ඔයගොල්ලන්ට සර් වගේ ගුරුවරයෙක් අයිති කවදාවත් හම්බෙන්නේ නැහැ. සර් කියන දේවල් ඒ විදිහටම කරන්න. ඉච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. අනේ සර් ගොඩක් පිං.